2026 ඔබේ ජීවිතයේ විද්‍යාත්මක පරිවර්තනය. ඔබට 2026ට බොහෝ දෙනා සුබ පතන්නට ඇති. මම ඔබත් එක්ක එකතු වෙන ඔබට සුබ පතන්නම විතරක් නෙවෙයි. ජීවිතය විද්‍යාත්මක වෙනස් කරන හැටි වෙනස් කෝණයකින් දකින්න ඔබට කියලා දෙන්න. විද්‍යාවේ මූලධර්මයක් තියෙනවා ශක්තිය විනාශ කරන්න බෑ. හැබැයි ශක්තිය තවත් ස්වරූපයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඔබට මෙතෙක් කල් පැමිණි බාධක අභියෝග සියල්ලම ඔබට පුළුවන් මේ වසර ශක්තිමත්ම වර්ෂය කරගන්න ඔබට භාවිතා කරන්න. එඩිසන් මහත්මයාට බල්බය සාදද්දි 999 වාරයක් අසාර්ථක වන්නට ඇති. හැබැයි ඔහුට අනුව නම් ඒ සියලු අසාර්ථකය ඔහුගේ ජීවිතේ සාර්ථක වීම කියා ඔහු ප්‍රකාශ කර තියෙනවා. ස්වභාව ධර්මයේ නීතිය තමයි ශක්තිමත්ම සතා නෙවෙයි ලෝකේ ජීවත් වුනේ. පරිසරයේ වෙනස් වීම වලට අනුවර්තනය වෙමින් ජීවත් වෙන්න පුළුවන් වූ සත්‍යය තමයි ලෝකේ නොනැසී ජීවත් වුනේ. ඒ වගේම ඔබත් මේ නව දැනුම නව තාක්ෂණයත් එක්ක එකතු වෙලා ඔබගේ ජීවිතය සාර්ථක කරගත යුතුමයි. රොකට්ටුවක් ගුරුත්වාකර්ෂණ බලය අභිබවා අහසට අභ්‍යවකාශයට යන්නේ කෙසේද? එසේම ඔබත් ඔබට එන බාධක ඔබ දකින සිහිනවලට එන බාධක සියල්ල විසිරුවා දමමින් ඔබට පුළුවන් නැගී සිටින්න. 2026 වර්ෂය ඔබගේ දින දර්ශනවලට අනුව තවත් එක් වර්ෂයක් කර නොගෙන ඔබට පුළුවන් ජයග්‍රහී වසරක් බවට පරිවර්තනය කරගන්න. මේ වසර ඔබ සූදානම් වන්න ඔබවම සොයා ගන්නා වසරක් බවට පත් කරගන්නට. ලෝකය වෙනස් කරන්නට කලින් ඔබ වෙනස් වන්න පටන් ගන්න. එවිට ඔබට මේ මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන් වේවි. ඔබට සුබ හා සාර්ථක නව වසරක් වේවා.